මං හිතන්නේ ලංකාවට ඕෆ් රෝඩ් කේපබිලිටිස් එක ආපු පළවෙනි EV එක මේ Taurus EVX එක වෙන්න ඕනේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මේක එකපාරක් charge කරලා කිලෝමීටර් 460කට වැඩි දුරක් අපිට drive කරන්නත් පුළුවන්. මේකේ charging port එකත් එක්කම අපිට power outlet එකක් හම්බ වෙනවා. camping වලදී අපිට අවශ්‍ය electric equipment එකක් අපිට මේකේ power එකෙන් use කරන්න පුළුවන් වගේම අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ aero cap එකක් design එකට alloy wheel එකක් 20 inch ඊට අමතරව මේකේ 18 inch තව designs දෙකක් තියෙනවා. මේකේ අපිට colors 7ක් දක්වා තියෙනවා. මේ වගේ single tone වගේම two tone design එකකුත් මේකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ roof railings එක්කම මේ වගේ side profile එකක් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ලොකු SUV එකක ලොකු wheel එකක් පිටිපස්සේ එල්ලලා තියෙන design එක මේකේ maintain කරලා තියෙනවා. මේ පිටිපස්සේ Taurus EVX කියන branding එකත් එක්කම අපිට top mount brake light, HD camera හම්බ වෙනවා. ඒත් එක්කම පල්ලෙහා bumper design එක ගොඩක් aggressive. ඒත් එක්කම මේකේ trailer access තියෙනවා. ඉතින් අපිට power tailgate එකක් හම්බෙන්නේ. tailgate එක ඇතුලේ තියෙන ගොඩක් දේවල් AutoHub YouTube එකේ තියෙනවා full review එකේ. අනිවාර්යයෙන් මේක ගිහිල්ලා බලන්න. එද්දි subscribe කරලා එන්න. lithium ion phosphate battery එකක් තියෙන හින්දා මේක durable, මේක safety එක හොඳයි වගේම external impact වලට ගොඩක් හොඳට perform කරනවා. ඒත් එක්කම මේකේ kilowatt 152ක motor එකක් තියෙනවා EGA එකක් එක්ක. ඒත් එක්කම මේකේ 3-in-1 drive train එකක් තියෙන horsepower එක 204ක් වගේම newton meter 339ක torque එකක් තියෙනවා වගේම මේකේ battery pack එක ගැන කතා කරද්දී kilowatt hour 73.4ක battery pack එකක් තියෙනවා. එක charge එකකින් කලින් කිව්වා වගේම kilometer 462ක දුරක් අපිට මේක drive කරන්නත් පුළුවන්. බැටරි පැක් එක තිබ්බ කියලා රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ ෆ්ලෝ එකෙන් අපිට බාධාවක් නැහැ. ගොඩක් පහසු ඇන්ගල් එක රියර් පැසෙන්ජර්ස් වලට ඉන්න පුළුවන්. සීට් හීටර්ස් තියෙනවා. මේ වගේ ආම්රෙස්ට් තියෙනවා. ඒ වගේම මේ වගේ හෙඩ් රෙස්ට් එක සීට් බෙල්ට්ස් තුනක් හම්බ වෙනවා. වගේම සීට් පොකට් සහ මෙන්න මේ වගේ ස්පෙෂල් පොකට් එකක් තියෙනවා. අපිට ෆෝන් එක දාලා තියාගන්න. මෙන්න මේ වගේ අපිට හම්බ වෙනවා සන් බ්ලයින්ඩ් එකක් එක්ක ලොකු වින්ඩෝ එකක්. අපිට සීට් හීටර්ස් මම කලින් කිව්වා වගේම තියෙනවා. අපි යන් ඉස්සරහට. ඇතුළට නගින්දින් ෆීල් වෙන්නේ මේකේ තියෙන quality fit and finish එක, මේකේ colors, materials, stitchings, මේ වගේම arrangement එක ගොඩක් හොඳට ඉඩකඩ තියෙන විදිහට design කරලා තියෙන මේ වගේ flat bottom steering wheel එකක් එක්කම dual multi function options හම්බ වෙනවා වගේම screen දෙකක infotainment system එක සහ මේ වගේ gauge cluster එක හම්බ වෙනවා. අපිට සුපුරුදු display එක බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට Apple CarPlay සහ Android Auto හම්බ වෙනවා. ඒත් එක්කම මේක auto steer option එක තියෙන හින්දා collision එකක් වළක්ව ගන්න පුළුවන්. මෙයාට auto steer කරලා ඒත් එක්කම track එකක් මාරු කර ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් options මේ safety features එක එනවා. ඒත් එක්කම මෙතනින් අපිට wireless charging pad එක හම්බ වෙනවා. storage එකක් එක්ක අපිට gear shift එක වගේම Nissan Ariya එකේ වගේ තමයි මේ design එක හම්බෙන්නේ. මෙතන පහළත් ලොකු storage එකම type C ports මෙතන දෙකක් සහ පිටිපස්සේ දෙකක් තිබ්බා. මෙතනින් අපිට manual blind එකක් එක්ක electric sunroof එකකුත් හම්බ වෙනවා. මේ කෙටින් කියපු එකේ හැම විස්තරයක්ම විස්තර සහිතව තියෙන AutoHub YouTube එකේ full review එකේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. එද්දි subscribe කරලා ඉතින් මේක ඉස්සරහින් බැලුවා මෙන්න මේ වගේ LED light strip එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කතා කරපු හැම EV එකේ පොඩි version එක වගේ තමයි මේක බලා ගන්න තියෙන්නේ. ඊට අමතරව මෙතනින් HD camera එකක් හම්බ වෙනවා. මෙන්න මෙතනින් අපිට හම්බ වෙනවා LED lights. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. ගොඩක් හොඳ clearance එකක් තියෙනවා. ඒක නම් කියන්න දෙයක් නෙවෙයි. ඉතින් ඔයා ලංකාවේ පිට මේක experience කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ experience එක පල්ලෙහා comment section එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.